ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස හතු රෙසිපි එකක්. මේක ඔයාලගේ ගෙදර තියෙන පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරලා හදාගන්න පුළුවන් බෙදුමක්. එහෙනම් අපි බලමු කොහොමද මේ හතු බෙදුම හදාගන්නේ කියලා. මම මුලින්ම හතු ටික මෙන්න මේ වගේ පොඩි තීරු වලට ඉරාගෙන ඒකට ලුණු ටිකක් එකතු කරලා ටිකක් වතුර ටිකක් දාලා ටිකක් වෙලා තියලා හොඳට වතුර මිරිකලා අයින් කරලා මෙන්න මේ විදියට හතු ටික හදාගත්තා. ඊට පස්සේ අපි ඒකට කහ ටිකක් ලුණු ටිකක් එකතු කරලා හොඳට අත ගාලා විනාඩි 10ක් 15ක් විතර තියාගන්නවා. ඊට පස්සේ පෑන් එකක් අරගෙන ඒකට තෙල් ටිකක් එකතු කරලා ඒක රත් වුණාට පස්සේ අපි අර හදාගත්තු හතු මිශ්‍රණය ඒකට එකතු කරනවා. ඔයගලන්ට පේනවා ඇති අපි දැන් මේ හතු ටික තෙලෙන් බැද ගන්නකොට පොඩ්ඩක් වතුර වගේ වුණනවා. අන්නේ වතුර ටික ඉවත් වෙලා යනකම් අපි මෙන්න මේ විදියට මික්ස් කර කර ඒක ලිපේ තියා ගන්න ඕන. ඊට පස්සේ අපි කරපිංචා, අමු මිරිස්, ලුණු වගේ දේවල් එකතු කරලා නැවතත් මික්ස් කරලා පොඩ්ඩක් ඒ ලුණු ටික තැම්බෙනකන් ලිපේ තියා ගන්න ඕන. මෙතනදී මම එකතු කරගත්තේ අමු මිරිස් කෑලි 2ක් විතර. හැබැයි ඔයගොල්ලෝ ගොඩක් සැර කන්න කැමති කෙනෙක් නම් මෙතනදී අමු මිරිස් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ හතු මිශ්‍රණය මෙන්න මේ වගේ පෑන් එකේ පැත්තකට කරලා තෙල් ටිකක් ආපහු එකතු කරගන්නවා. අපි ඊට පස්සේ රත් වෙච්ච තෙල් ටිකට උඹල කඩ ටිකක් එකතු කරගන්න ඕන. ඒක තෙලේ ටිකක් බැදෙන්න දෙන්න ඕන. මෙතෙන්දිත් අපිට උඹල කඩ වෙනුවට කෝනිස්සෝ, හාල් මැස්ස වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. හැබැයි හාල් මැස්ස එකතු කරගන්නවා නම් ලොකු හාල් මැස්ස නැතුව පොඩි හාල් මැස්ස එකතු කරගන්න. නැත්තම් ලොකු හාල් මැස්ස ගන්නවා නම් එක දෙකට තුනට වගේ කඩලා තමයි එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි උඹල කඩ ටික අර වගේම පෑන් එකේ පැත්තකට කරලා කෑලි මිරිස් ටිකක්, සීනි ටිකක් පෑන් එකට එකතු කරලා පොඩ්ඩක් කර කර ගන්න ඕන. ටික වෙලාවකට පස්සේ අපි ඒ ටිකත් හතු වලට මිශ්‍ර කරලා උඹල කඩ, හතු, ඒ මිරිස් කෑලි මිශ්‍රණය ඒ ඔක්කොම එකට මික්ස් කර ගන්න ඕන. ඉතින් මෙතෙන්දී අපිට ලුණු බලලා ලුණු මදි නම් අපිට රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. මම මෙතෙන්දී තව ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක තව රස වැඩි කරගන්න සෝයා සෝස් ටිකක්, ගම් මිරිස් ටිකක් එකතු කරගන්නවා. දැන් අපි අපේ හතු බෙදුම හදලා ඉවරයි. අපි මේකට වැඩි තෙල් එකතු කරගත්තෙත් නැහැ. ඒ වගේම මම නම් සාමාන්‍යයෙන් ඔලිව් ඔයිල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් හැකියාවක් තියෙනවා නම් එහෙම ඔලිව් ඔයිල් එකතු කරගන්න. එහෙම නැති වුණත් අපි තෙල් පොඩි ප්‍රමාණයක් එකතු කරගත්තොත් හින්දා එහෙම ඇඟට අගුණිකුත් නැහැ. ඒ වගේම අපිට මේක බත් එක්ක වගේම පාන් එක්කත් කන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලලා රසයිද කියලා මටත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.